නොවැම්බර් 13 1974 ඇමරිකාවේ ඇමිටිවිල් කියන නගරයේ සිදුවෙච්ච තරුණු ම්ලේච්ඡ ඝාතනයක් ගැන තමයි අද කතා වෙන්නේ. ඒ කියන්නේ මේක සිද්ධ වෙන්නේ බොහොම සාමකාමීව ලස්සනට තියෙන නගරයක. ඇමිටිවිල් කියන නගරේ ගොඩක් කතා ලියවන නගරයක්. හුඟක් චිත්‍රපට නිර්මාණ එළියට ආපු නගරයක්. ඒත් එක්කම ටීවී සීරීස් පවා එළියට ආවා. එච්චර සුන්දර නගරයක්. හැබැයි එක දවසකින් එක රැයකින් එක නිමේෂකින් සියලු දේ කන පිට ගැහෙනවා. ගෙදරක සිදුවෙච්ච දරුණුම ඝාතන මාලාව ලෙස ඇමරිකානු ඉතිහාස පොත්වලට ඇතුළු වෙනවා මේක. ඉතින් ඒ ඝාතනය ගැන සියලුම දේ මම කතා කරන්න ලෑස්ති. මම ෆගැන්ඩු. මෙතනින් පෙන්නන විදිහට ආවොත් ඔයාට පුළුවන් මගේ මේන් channel එකට එන්න. මම පැරනෝමල් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. මේ තමයි මගේ පොඩ්කාස්ට් ස්ටුඩියෝ එක. මගේ වීඩියෝ එක පළවෙනි සැරේට ඔයා බලනවා නම් මම මේ වගේ විවිධ පොඩ්කාස්ට් කරනවා. එකක් තමයි හෙළිදරව්. ඒකේ මම කරන්නේ පැරනෝමල් දේවල් සම්බන්ධයෙන් කතා කරන එක. මේක මගේ අලුත්ම පොඩ්කාස්ට් එක. මර්ඩර් මිස්ට්‍රීස් ගැන කතා කරන්නේ නැත්නම් අද්භූත භයානක මරණ ගැන කතා කරන්නයි මම මේක හදලා තියෙන්නේ. මේ මුළු ලෝකෙ වෙන අස්සක් කොනක් නෑර වෙන මරණ මේ සියල්ල ගැන මම කතා කරන්න සූදානම්. අනිවාර්යෙන්ම එකතු වෙන්න. මේ අලුත් වැඩේට ඔයගොල්ලෝ ආස වෙයි. ඉතින් මේ තමයි පළවෙනි වීඩියෝ. පළවෙනි වීඩියෝ බලනකොටම සබ්ස්ක්‍රයිබ් කරලා පටන් ගත්තොත් හොඳ නැද්ද? සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් කරන්න. මෙතනින් ආරම්භෙන්නේ ඇඟිලි සලකුණු තරුණු ම්ලේච්ඡ භයානක ඝාතන ගැන විමර්ශනශීලී ඇසකින් බලන පොඩ්කාස්ට් සීරීස් එකයි. එහෙනම් පටන් ගමු. ඇමිටිවිල් වල තියෙන මේ ලස්සන ගෙදර ජීවත් වුණේ රොනල්ඩ් ඩිෆියෝ කියන පවුලයි. රොනල්ඩ් ඩිෆියෝ ඔහුගේ බිරිඳ ලුයිස් සහ ළමයි 5 දෙනා තමයි මේ ගෙදර ජීවත් වුණේ. මේ ගෙදර ඉතාමත් සාමකාමී ස්වරූපයක් තමයි ගත්තේ. එළියට කිසිම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඇඟවෙන්නවත් දුන්නේ නැහැ. ඒ කියන්නේ ගෙදරට ඇවිල්ලා දොර වහගත්තට පස්සේ එළිය ලෝකෙ දන්නේ ගේ ඇතුලේ වෙන දේවල්. එච්චර ලස්සන ප්‍රතිමූර්තියක් තමයි මවලා තිබුණේ. හැබැයි ගෙදර මේ දොරවල් දෙකෙන් ඇතුලේ මාරයත් එක්ක හුඟක් ලොකු සාකච්ඡා ගිහිල්ලා තියෙනවා කියලා පේනවා. කොහොම හරි එළියට හොඳට ජීවත් වෙනවා. හැබැයි ගෙදර ඇතුලේ ප්‍රශ්න ගොඩයි. ලෝකෙට පරකාසේ ගෙදරට කමෙන්ට් කරගෙන යන්න. මගේ පොඩ්කාස්ට් වල තියෙන ලස්සන ෆීචර් එකක් තමයි මම මේ කතාව කියන විදිහට ඕගොල්ලන්ට මවා ගන්න පුළුවන්. දැන් මවා ගන්න. මේක සෙනසුරාදා දවසක්. සෙනසුරාදා දවසේ දවල් වරුවේ ගෙදර අය සාමකාමීව තම තමන්ගේ වැඩ තම තමන්ගේ විදිහට කරගත්තා. ඒ කියන්නේ එළියට යනවා නම් ළමයි සෙල්ලම් කරනවා නම් ගෙදර අය බඩුගේ නරේ මේලිට යනවා. මොකද සෙනසුරාදා දවසක්නේ. ඒ සියල්ල සාමකාමීව සුපුරුදු විදියට කිසිම වෙනසක් පෙන්වන්න නැතුව සිදුවුණා. ඔන්න ටිකෙන් ටික සෙනසුරාදා රැය ලැබුණා. එයාලා සුපුරුදු විදියට ගෙදර ලයිට් සියල්ල නිවලා එළිය ලයිට් එක විතරක් දාලා ඩිම් ලයිට් එකක් පමණක් කුස්සියේ දාලා නින්දට ගියා. රොනල්ඩ් ඩිෆියෝ පවුල සාමකාමීව කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි කවුරුත් දැනන් හිටියේ නැහැ මේ තමයි මේගොල්ලෝ නිදින අවසාන නින්ද කියලා. සහ ඇමිටිවිල් කියන ප්‍රදේශය බයෙන් තැති ගන්නයි හදන්නේ. එදා සාමාන්‍ය රැයක් වගේ පෙවුනේ. ඔව් එච්චරට සාමකාමී. දැන් ලංකාවේ තියෙන නයිට් කඩ. හරිද?
එහෙම කියලා ඕගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්න එපා ඒ රටවලත් නයිට් කඩ තියෙනවා කියලා. ඒ රටවල තියෙන්නේ බාර් නැත්තම් පබ් එක කියලා අපි කියනවා. ඕවා තමයි රෑට ඇරලා තියෙන. සෙනසුරාදා කියන්නේ හැපනින්. ගොඩක් කට්ටිය එළියට යනවා, ජීවිතේ විඳිනවා, ගොඩක් බාර් එකේ ගොඩක් දේවල් වෙනවා. ඉතින් එහෙම රැයක්. හැබැයි රොනල්ඩ් පවුල සාමකාමීව නින්දකට ගියා. එක පාරටම මේ ගෙදර ළඟ තියෙන බාර් එකට රොනල්ඩ් පවුලේ වැඩිමහල් ළමයා කඩා වදිනවා. දොරවල් දෙක විවෘත කරගෙන ඇතුළට එන්නේ. හරිම බයකින් කවුරු හරි යාගේ පස්සෙන් පන්නන් ආවා වගේ. හති හරිනවා. එයා කියනවා අනේ හරි භයානක දෙයක් සිද්ධ වුණා. ඔක්කොගෙම ඇටෙන්ෂන් එක ඒ වෙලාවේ යාට හම්බුණා. හැමෝම ඒ බාර් එකේ හිටපු සියලුම දෙනා වගේ එයා දිහා හැරලා බැලුවා. මොකක්ද උනේ? මොකක්ද ප්‍රශ්නේ? ළමයෝ මොකක්ද වට උණු දව්ව? විවිධ විදියේ පුද්ගලයෝ එයාගෙන් අහන්න ගත්තා. එයා කිව්වා අනේ මගේ ගෙදර සියලු දෙනාව ඝාතනය කරලා කවුරු හරි වෙඩි තියලා මරලා දාලා කියලා. ඒ ෂණිකව එතන හිටපු සියලු දෙනා පොලිසිය සමග රොනල්ඩ් නිවසට ගියා. මේ දැන් යන්නේ රොනල්ඩ් පවුලේ වැඩිමහල් ළමයාත් එක්ක. ඔහුට අවුරුදු 23යි. ඔහු කිව්ව විදිහට සියලු දෙනා ඝාතනය කරලා පොලිසිය ඒ ගෙදරට ඇතුළු වෙනවත් එක්කම පොලිසිය දැක්කේ හරිම සාමකාමී නිවසක්. ඒ කියන්නේ කිසිම විදියක පොත්පත් අවුස්සලා ගෙදර විනාශ කරලා ප්‍රශ්න ඇති කරන්න හදලා එහෙම ස්වභාවයක් ඇත්තෙම නැහැ. හරිම සාමකාමී. ඒ කියන්නේ සෙනසුරාදා සාමකාමීව නින්දට ගියපු ගෙදරක් නෙවෙයි. සියලු දෙනා නින්දට ගියපු ගෙදරක්. පොලිසිය කාමරවලට ගියාට පස්සේ තමයි දකින්නේ ඒ ගෙදර සියලු දෙනා ඇඳේදිම මරලා දාලා කියලා. සියලුම දෙනා. ඒ කියන්නේ රොනල්ඩ් ඩිෆියෝ, ඔහුගේ බිරිඳ, ඒත් එක්කම ළමයි 5 දෙනාගෙන් එක්කෙනෙක් බේරනවා. ඉතුරු ළමයි 4 දෙනාම සාහසික විදියට මරලා දාලා. රොනල්ඩ් මහත්මයා හිටියා කියන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ දැන් අපි මේ අතරනේ දෙය ගන්නවා නම් ඔහු ඉන්නේ අනිත් පැත්තට. එතනදිම මරලා දාලා. කතා ගොඩයි දැන්. ඒ පැත්තේ හිටපු හැමෝම් වගේ මේකට එළියට ආවා. මොකද එක පැත්තකින් පොලිස් සයිරන් වදිනවා. අර බාර් එකේ හිටපු භාගයට භාගයක් මෙතනට දැන් දුවගෙන ආවා. රොනල්ඩ් පවුලේ ලොකු ළමයාත් එක්ක. එයා කියපු දෙයට දැන් ඔන්න ඒ ගෙදර වටේ සියලු දෙනා එක් වෙලා කවදාවත් වෙලා නැහැ මෙහෙම එක දැට්ට. ඒ ගෙදර බොහොම සාමකාමී. මම අර කලින් කිව්වේ හරිම සාමකාමීව. එළියට කිසිම භයානක දෙයක්වත් නැත්තම් රණ්ඩුවක්වත් පෙන්නපු නැති ගෙදරක්. හරිම සාමකාමීව. හැබැයි මේ වෙනකොට පොලිස් සයිරන් වදිනවා. ඒකේ තියෙන අර නිල් පාට රතු පාට ලයිට් බිත්ති වලට වැදිලා ගෙදර තනිකර කල්ට කළු අන්ධකාරයෙන් එක ලයිට් එකක් විතරක් දාලා එළිය ලයිට් සියල්ල දාලා නිකම්ම වාගන්න කාමරෙන් කාමරයට ගියාම පවුලේ සියල්ල මරලා දාලා කියලා දැක්කහම පොලිසිය මේ වෙලාවේ හිතුවේ මේ ළමයාගේ සාක්ෂිය තමයි අපිට හම්බෙන එකම සාක්ෂිය කියලා. ඒ ළමයාව දිගින් දිගට ප්‍රශ්න කළා. හැබැයි ඔන්න දැන් පුංචි සැකයක් එන්න ගත්තා. මොකද මේ සියලු දෙනා මරලා දාලා තියෙන්නේ ඒගොල්ලෝ නිදාන් ඉන්නකොට. කිසිම කලබලයක් නැහැ. ඒ කියන්නේ අසල්වාසීකුරත් ඇහිලා නැහැ. අඩුම ගානේ මිනිහා මැරෙනකොට ගෑණි දන්නේවත් නැහැ. නැත්තම් ගෑණිගේ පණ යනකොට මිනිහාද මේක කොයි විදිහට වුණාද දන්නේ නැහැනේ. එක්ක මිනිස්සයා මැරලා ගෑණි මැරෙනවා, ගෑණි මැරෙන මිනිස්සයා නැත්නම් දෙන්නම එකපාරම මැරෙනවා. හැබැයි මට හිතෙන විදිහට ඉන්ඩිවිජුවලි තමයි මරලා තියෙන්නේ. කොහොමද මේක කාටවත් ඇහෙන්නේ නැතුව කරේ? කොහොමද මේ බිත්ති අතරින් ගිහිල්ලා කාමර අතරට ගිහිල්ලා මේ දේ සිදුුනේ? ඔන්න එතකොට තමයි පොලිසියට තේරෙන්න ගන්නේ එතන මොකක් කරේ ප්‍රශ්නයක් තියෙනවා. රොනල්ඩ් පවුලේ ලොකු පුතා ඉතුරුයි. ඒ ලොකු පුතාගේ තිබ්බේ හරිම අමුතු කලබලයක්. මරණයක් කරාට පස්සේ, මිනිහක් මැරුවට පස්සේ යම්කිසි වැරද්දක් අපි සමාජයට කරා නම් අපිට හැම වෙලාවෙම මේක හිතෙන්න ගන්නව නේද? දැනෙන්න ගන්නවා. පොලිසිය ඉස්සරහා, ඒ ඇඳුම ඉස්සරහා අපි වෙවුලන්න ගන්නවා. එච්චරට ප්‍රබලයි නීතිය. ඉබේම දන ගැහෙනවයි නීතිය ඉස්සරහා. ඕනිම ජගතෙක්. ඉතින් ඒ විදිහටම
රොනල්ඩ් පවුලේ ලොකු පුතත් වෙවුලන්න ගත්තා. හරිම අමුතු හැසිරීම් පෙන්වන්න ගත්තා. මේ වෙලාවේ තමයි පොලිසිය සැක කරේ නෑ. මේක සිදුවෙනවා නම් මේක සිදුවෙන්න ඕනේ ගෙදර ඇතුළෙම කෙනෙක්ගෙන්. නැත්තම් මරපු කෙනාගේ ඇතුළෙම ඉන්න ඕනේ. ඔන්න එතකොට තමයි මේ ළමයාගේ පැත්තට හැරුණේ සියලු දේම. එතන හිටපු ඔෆිසර්ස්ලා මේ ළමයාව ප්‍රශ්න කරන්න ගත්තා. ළමයෝ අපිට ඇත්තම කියන්න. මොකක්ද මෙතන වුනේ? ප්‍රශ්න කරලා පොලිසියෙන් ප්‍රෙෂර් වෙලා මේ ළමයා මෙන්න ඇත්ත කියපි. ඒ ළමයා කියනවා එයා තමයිලු මේ සියලු දෙනාව මැරුවේ. මරපු ඕඩර් එකක් කියනවා. ඒ කියන්නේ පිළිවෙල ඒකත් කිව්වා. ඇයි එහෙම කරේ කියලා ඇහුවාන් පස්සේ එයා කියනවා එයාට විවිධ වූ සංඥා ඔළුවට ආවලු. නැත්තම් රහසින් කෙනෙක් කතා කරාලු. එයා කියනවලු මේ හැමෝම මරන්න කියලා. එයා දවස් කීපයක්ම උත්සාහ කරාලු මෙයත් එක්ක සටන් වැදිලා. ඒ කියන්නේ තමන්ගේ ඔළුවට ඇහෙන දේවල් එක්ක සටන් වැදිලා නෑ මං ඒක කරන්න හොඳ නෑ කියන තැනට එන්න. හැබැයි එදා සෙනසුරාදා දවසේ රෑ ඒක දරා ගන්න බැරි වුණා. ඔව් මේ ළමයා තමයි මේ කරලා තියෙන්නේ. රොනල්ඩ් පවුලේ ලොකු ළමයා. ඉතින් කොහොම හරි මෙයාව නඩු වාරවලට යන්න ගත්තා. ඒ කියන්නේ නඩුව ඉස්සරහට යනවා තීන්දුව එළබෙනකන් නඩුව යනවා. එහෙමනේ සාමාන්‍යයෙන් වෙන්නේ. හැබැයි දැන් නම් ලංකාවේ නඩු තීන්දුව එන්න කලින් සමහර මිනිස්සු දන්නවනේ තීන්දුව. ඉතින් එහෙනම් එහෙම නැහැ. නඩු තීන්දුව එනකන් ඒගොල්ලෝ ඉස්සරහට ගියා. හැබැයි දැන් තමයි ප්‍රශ්න සහගත තැන එන්නේ. මේ ලොකු ළමයා කියන දේවල් වෙනස් වෙන්න ගත්තා. විවිධ දේවල් කියන දවසින් දවස. ඇයි මැරුවේ කියලා ඇහුවාම, කොහොමද මැරුවේ කියලා ඇහුවාම ඊට පස්සේ ලෝයර්ස්ලා තීරණය කරා මේ ළමයාට මානසිකව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ ළමයාගේ මෙඩිකල් කන්ඩිෂන් එකක් ගත්තා. ඒ කන්ඩිෂන් එකේදී නම් එළමයාට එහෙම ප්‍රශ්නයක් තියෙන බව පේනුන්නේ නැහැ. හැබැයි කොහොම හරි මේ ළමයාට මරණ දණ්ඩනය දුන්නා. ඒ ළමයා ඒ සියලු වැරදි වලට බැරදිකාරයා වුණා අන්තිමට. ඉතින් එතනින් මේක ඉවර වුණේ නැහැ. ළමයා හිරේ ගියා. මම දන්නේ මේ ගෙදර ඇමිටිවිල් වල තියෙන මේ ගෙදර කුලී පදනමට දෙන ගෙදරක්ද නැද්ද කියන එක. මොකද වාර්තා වෙනවා මේ ගෙදර ඒ කට්ටිය හිටියට පස්සේ ඒ මර්ඩර් එක වුණාට පස්සේ අවුරුදු ගාණක් ඉස්සරහට ගිහිල්ලා අලුතෙන් තව කට්ටිය ඇවිල්ලා තියෙනවා කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් කුලියට දෙන ගෙදරක් වෙන්න ඕනේ. ඒකනේ තව කට්ටිය ආවා කියන්නේ. කොහොම හරි මේ මර්ඩර් එක වුණාට පස්සේ ඇවිල්ලා තියෙනවා පවුලක්. අවුරුදු ගාණක් ගිහිල්ලා ඒ පවුල ඒ ගෙදරට මේ මර්ඩර්ස් වුණා කියලා දැනගෙන ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් ගමු කියලා හිතාගෙන ඇවිල්ලා තියෙන්නේ. දවස් කීපයක් ඒ අලුත් පවුල ඒ ගෙදර හිටියලු. ඔයා හිතන්න මිනි කීයක් ඔය ගෙදර මැරුණාද නින්දෙදිම කියලා. ඉතින් මේ පවුල දවස් කීපයයි ඉඳලා තියෙන්නේ. බඩුත් එහෙම්මම දාලා දුවලා තියෙන්නේ. පාවිච්චි කර හිටපු බඩු සියල්ල දාලා ඒගොල්ලෝ දුවලා තින්නේ. ඔව්. ඒගොල්ලන්ට විවිධ දේ ඇහෙන්න ගත්තා. අර රොනල්ඩ් පවුලේ ලොකු පුතාට හිච්ච කටහඬ වගේ කටහඬවල් වෙන්න පුළුවන්. මොකක් හරි සාහසික වැඩක් කරන්න කියලා පොළඹවන්න පුළුවන්. එහෙම දේවල් ඇහෙන්න ගත්තා. එකපාරට බිත්ති සමහර තැන් තෙත් වෙන්න ගත්තලු. ලොකු වෝටර් පැචස් හිටිනවලු. ඒත් එක්කම සමහර කාමර මාර විදිහට සීතලයිලු එකපාරට. ටෙම්පරේචර් චේන්ජස්. ඒගොල්ලෝ යම්කිසි දෙයකට බය වෙලා දුවලා තියෙනවා. අදටත් ඒ බය වුණේ මොකටද කියලා දන්නේ නැහැ. ඇමිටිවිල් වල තියෙන මේ ගෙදර එදායින් පස්සේ ප්‍රසිද්ධ වෙනවා භයානකම ගෙදරක් ලෙස මේ ඇමිටිවිල් වල තියෙන. මිනිස්සු ඒක ඉස්සරහින් දුවනවලු. එච්චර භයානකයි. යක්ෂයා හැංගිලා ඉන්නවද ඒ කියන්නේ? නැත්තම් අර ඝාතනයේ වෙච්ච සියලු දෙනා යුක්තිය ඉෂ්ට වෙනකම් බලන් ඉන්නවත්? මතක තියාගන්න. හැමෝවම විශ්වාස කරන්න යන්න එපා. මොකද මාරයත් මෙයාලා සමගම හැංගිලා ඉන්නවා. ඔයා මේක බලන එක හරිම ස්පෙෂල් දෙයක්. ඔයා දන්නේ නෑ you are already part of this journey.
මේක නිකන් වීඩියෝ එකක් නෙවෙයි. මේක අඳුරු කුතුහලයෙන් පිරුණු රියල් එක්ස්පීරියන්ස් එකක්. සබ්ස්ක්‍රයිබ් කරන්න next episode එකෙන් හම්බෙමු.